හෙලෝ ට්‍රේඩර්ස් කොහොමද අදත් අපි ඔයාලත් එක්ක ගෝල් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. හරි අපි පළවෙනියටම බලමු අද දවසේ අපි ඔයාලට ලොකු ටාගට් එකක් එක්ක chart එකක් share කරලා තියෙනවා. එතකොට මේ chart එක බැලුවොත් ඔයාලට තේරෙනවා ඇතේ අපේ 2974 2989 කියන ලෙවල් වලින් ගෝල් බයි එකට එන්ටර් වෙන්න කියලා තියෙනවා. ටාගට් එක 3055ට වෙනකන් දීලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මම හිතන්නේ මේකට හරියට එන්ටර් වුණොත් ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් ෆිස් 500ක ෆිස් 700ක විතර හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් chance එකක් තියෙනවා. එතකොට මම ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නම් මේ chart එක ගැන. හරි. දැන් මේ වෙද්දී gold එක 2998ට තියෙන්නේ. එතකොට ඔයාලා අපි බලමු මෙතන ඔයාලට පේනවා මම මේ ඇඳලා තියෙනවා ෆැනන්ට් එකක්. එතකොට මේ ෆැනන්ට් එක බ්‍රේක් අවුට් එකක් වෙලා තියෙනවා. එතකොට ඒ වගේම අපි මම 5 minutes එකේ ඉඳන්ම ඔයාලට පොඩි අයිඩියා එකක් දීගෙන එන්නම්. අපිට එතකොට ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. අපි මෙතන මේ විදිහට ගත්තොත් අපි ගොඩක් වෙලාවට මේ ෆැනන්ට් එක බ්‍රේක් කරලා තියෙනවා. එතකොට ඒ නිසා දැන් මෙතන මෙන්න මේ විදිහට ගෝල්ඩ් එක රේන්ජ් වෙන ගමන් තියෙන්නේ. එතකොට අපි පළවෙනියටම මොනිටර් කරන් ඉන්න ඕන මේක අපේ ෆස්ට් ටාගට් එක මෙන්න මේ 3005 කියන ලෙවල් එකට මේක කොයි විදිහටද රියැක්ට් කරන්න කියන එක. ඔයාලට පේන්නේ නැති අපි මේක දෙන්න කලින් ඊයේ දවසේ ඉරිදා දවසේ ෂෙයා කරපු මේ chart එක. ඒතර ඒ chart එකේ විදිහට අපි දැක්කා gold එක හොඳ strength එකක් තියෙනවා. ඒ gold එකේ තියෙන bullish momentum එක ඒ විදිහටම තියාගෙන ආවිලා මෙතන candle කීපයක් establish වුණා. ඊට පස්සේ ආයමත් පාරක් පල්ලෙහාට ආවා. එතකොට දැන් මෙන්න මේ කියන ට්‍රෙන්ඩ් ලයින් දෙක අතරේ තමයි රේන්ජ් වෙන්නේ. එතකොට ඔයාලට බොහෝ දුරට දැනග ගන්න පුළුවන් මේක 3005 කියන අපේ ලෙවල් එක ගොඩක් ඉක්මනට රියැක්ට් ටච් කරලා අලුත් ATH එකක් හදනවා. එතකොට අපි එතනින් එහාට චුට්ටක් මොනිටර් කරන් ඉන්න ඕන. මේක ඊළඟ 3020ට යන්න කලින් මේක කෙලින්ම 3020ට යනවාද රීටෙස්ට් එකක් ආවොත් අපි මොකද කරන්නේ? ඒ නිසා ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි මෙතනදී හැම වෙලාවෙම මෙන්න මේ කියන 3005 කියන ලෙවල් එක උඩින් 1 hour හරි 4 hour හරි කැන්ඩල් එකක් හැදෙනකම් බලාගෙන ඉන්න. ඒතර ඒ කියන chance එකත් එක්ක ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. එතකොට මෙතනදී අපි දීලා දෙන මේ 2974 2989 කියන ලෙවල් අපි ආයමත් පාර රිට්‍රේස්මන්ට් එකක් ආවත් අපි හිතනවා මෙන්න මේ කියන ලෙවල් එක මේ 75 කියන ලෙවල් එක මෙන්න මෙතන මේ දැන් ඊට පස්සේ මෙතන ආයෙ උඩට ගිහිල්ලා රිට්‍රේස්මන්ට් එකක් දුන්නොත් 88 කියන ලෙවල් එක ගොඩක් ස්ට්‍රෝන් විදියට වැඩ කරයි. ඉතින් ඒ නිසා මාකට් එකේ හැම වෙලාවෙම ගොඩක් අවධානයෙන් ඉන්න. දැන් අපිට RSI එක පොඩ්ඩක් ඔයාලට තේරෙනවා RSI එක ඔව බ්‍රෝට් වෙන ගමන් තියෙන්නේ. ඒකට එහෙම වුණොත් මේක මෙන්න මේ හරියෙන් ආයමත් පාරක් රිජෙක්ට් වෙන්න පුළුවන්. 3005 කියන ලෙවල් එක ටච් කරලා මෙතනින් බොහෝ දුරට ආයමත් පාරක් රිජෙක්ට් වෙලා අපිට ඒක සමහර වෙලාවට බයස්ලාක ලික්විඩිටි ගන්න මේක මෙන්න මේ විදිහට මෙහෙම වෙලා මෙතනින් ආයමත් පාරක් මෙන්න මේ හරිය හෝ මේ 1989 හෝ මෙන්න මේ කියන හරියම වුණත් 75 කියලා හරියටම වුණත් මේක ටච් කරන්න පුළුවන්. ඒක ටච් කළා අපි ආයමත් පාරක් මෙන්න මේ විදිහට ලස්සනට 3005 දාලා අපිට අපේ මේ තියෙන 3020 3050 කියන ලෙවල් වලට ගෝල්ඩ් එක බයි වෙනවා. බලා ගන්න පුළුවන්. ඉතින් මේක සමහර වෙලාවට ඔයාලට හෙට දවසේ මම හිතන්නේ හයි ඉම්පැක්ට් නිවුස් එකක් තියෙනවා හවස 6ට. විශේෂයෙන්ම බදාදා දවසේ අපිට බලා ගන්න පුළුවන් ෆෙඩ් ලගේ රේට් කට් එක ගැන ලොකු නිවුස් එකක් එන්න තියෙනවා ලංකාවේ වෙලාවෙන් 11 මාර්ට. එතකොට ඒ ගැනත් ලොකු අවධානයකින් අපි ඉන්න ඕන. ඒ නිවුස් එකට කොහොමද රියැක්ට් කරන්න කියන එක. මොකද මේ අපි හදන කොච්චර විදියට මේ අපේ ස්ට්‍රක්චර් එක හදලා බුලිෂ් විදියට හදලා තිබ්බත් අනිවාර්යයෙන්ම මේ කියන දේවල් වෙනස් වෙන්න ඉඩ කඩ තියෙනවා බොහෝ වෙලාවට ෆන්ඩමෙන්ටල් නිවුස් එකකින්. ඒ නිසා හැම වෙලාවෙම මාකට් එකේ වොලියුම් එක
ඒ වගේම RSI එක අර සුළු දේවල් ගැන අවධානයෙන් ඉන්න හදිස් වෙලා ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න එපා. දැන් මේ තියෙන chance එකේද කවුරු හරි ට්‍රේඩ් එකකට එන්ටර් වෙලා ඉන්නවා නම් ඔයාලට ඒ අපි කියලා තියෙන විදිහට ෆස්ට් ටාගට් එක ගියාම ප්‍රොෆිට් බුක් කරන්න මේ ට්‍රේඩ් එක මේ සතිය ඇතුළත වැලිඩ් අපි ස්වින් ට්‍රේඩ් එකක් විදිහට දීලා තියෙන්නේ. ඒතර බොහෝ දුරට ඔයාලට 2950 තමයි 1 hour candle එකක් ක්ලෝස් වුණොත් තමයි අපි මේ ට්‍රේඩ් එකකින් වැලිඩ් වෙනවා කියලා තියෙන්නේ. කොහොම වුණත් අපි දැන් ගොඩ දවසක ඉඳන් කියන විදිහට මාකට් එකේ තියෙන හොඳ බුලිෂ් මොමන්ට් එකක්. එතකොට මේ බුලිෂ් මොමන්ට් එකත් එක්ක ට්‍රේඩ් කරද්දී ඔයාලට හැම වෙලාවෙම රීටෙස්ට්මන්ට් එකකින් ඒ කියන්නේ ඇත්තටම හොඳ ඩිස්කවුන්ට් zone එකකින් අපි buy එකක් ප්ලේස් කරගන්නවා කියන්නේ ඔයාලට ලොකු chance එකක් තියෙනවා පිප්ස් 20ක 30ක 50ක නෙමෙයි පිප්ස් 100ක 200ක 500ක වගේ හොඳ ප්‍රොෆිට් එකක් ගන්න. ඒ නිසා කලබල වෙන්නේ නැතුව ඔයාලට අපි මේ හැම තැනකම මේ ට්‍රෙන්ඩ් ලයින් වලින් හරියට ලෙවල්ස් ටික දීලා තියෙනවා. එතකොට ඔයාලගෙත් පර්සනලි ඔයාලටත් ඇනලයිස් කරලා මේක ඔයාලා ගන්න පොඩි දීලා තියෙන ලස්සන chance එකක් විදියට එතකොට මේක බලලා ඉවර වෙලා ඔයාලගේ අයිඩියාස් ටිකත් අරගෙන මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න අනිවාර්යයෙන්ම ඔයාලට පිප් 400ක 500ක 700ක විතර ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් කියනනම් අපිට ඉදිරි සති දෙක ඇතුළත මේ උඩට යන ගෝල්ඩ් එකත් එක්ක රීට්‍රේස්මන්ට් එකක් බලා ගන්න පුළුවන්. මම මේක දැන් මේ කියන්නේ ඔයාලට මොකද අපිට පිප් 500ක 1000ක විතර හොඳ සෙල් එකක් ඉදිරියේදී ඉදිරි සති දෙක තුන ඇතුළත සමහර විට ගන්න පුළුවන්. ඒකට හදිස්සි වෙන්න එපා. අපි හැම වෙලාවෙම අපේ channel එකේ අප්ඩේට් කරනවා. දැන් මේ වෙලාවේ මේ දීලා තියෙන ට්‍රේඩ් එකට මේ ස්වින් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. එතකොට මේ ට්‍රේඩ් එකේ මොන හරි වෙනස් වෙනවා නම් ඉන්වැලිඩ් වෙනවා නම් ඒ සම්බන්ධව අපි ඔයාලට දැනුවත් කරන්නම්. එතකන් මේ ට්‍රේඩ් එකේ මේ කියන ලෙවල් එක මොනිටර් කරන් එන ට්‍රේඩර්ස් ඒ වගේම අපි බලමු අපිට මේ හෙට තියෙන නිවුස් මොනවද කියන එක. එතකොට මේ නිවුස් හෙට දවසේ ඉකොනොමික් කැලෙන්ඩර් එක බිල්ඩින් පර්මිට්ස්. එතකොට හෙට දවසේ ඇත්තටම එක නිවුස් එකයි තියෙන්නේ හවස 6ට තියෙන්නේ. මෙන්න මේ 11:30ට බදාදා තියෙන නිවුස් එක තමයි ගොඩාක් ස්ට්‍රෝන් නිවුස් එකක් විදියට තියෙන්නේ. එතකොට අපි මේ සම්බන්ධවත් දැනුවත් වෙලා යමු මාකට් එකේ අපි ට්‍රේඩ් කරද්දී මෙන්න මේ හදලා තියෙන ටෙක්නිකල් ස්ට්‍රක්චර් එක යම් කිසි වෙනසක් සිද්ධ වෙනවා නම් අපි ඔයාලව දැනුවත් කරන්නම්. එහෙනම් ට්‍රේඩර්ස් good luck පරිස්සමෙන් ට්‍රේඩ් වලට එන්න ජය වේවා. Thank you traders.